පසුගිය වසරේ ආරම්භ වුණු ඉරාන ජනතා උද්ඝෝෂණවලට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා දුන්න පිළිතුර තමා keep protesting එක දිගට උද්ඝෝෂණය කරන්න help is on the way උදව්ව ළඟ එනවා. ජනාධිපති ට්‍රම්ප් කියපු උදව්ව ඔවුන්ට ලැබුණා. එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ඒකාබද්ධ මෙහෙයුමකින් ඔවුන් කියන විදිහට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛාමේනිව ඔවුන් ඊයේ ඝාතනය කරා. අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු මේ ඉරානයේ සහ ඊශ්‍රායලයේ අතර එක්සත් ජනපදයේ අතර තියෙන මේ ගැටුමේ පසුගිය දින තුනේ සිදුවෙච්ච සිදුවීම් මොනවද කියලා. කොහොමත් මේ සටන ආරම්භ වෙන ගතියක් එහෙම නැත්නම් ඒකට පෙර සූදානමක් එක්සත් ජනපදයේ පැත්තෙන් තිබුණා. ජනවාරි මාසයේ මුල සිට විශේෂයෙන්ම ජනවාරි 26 වෙනිදා එක්සත් ජනපදයේ විශාලතම එයාක්‍රාෆ්ට් කැරියර් එකක් වෙන ජෙරල් ආර් ෆෝඩ් යාත්‍රාව ඔවුන් මධ්‍යතරණ මොහොතට ගෙනලා නතර කරලා තිබුණා. ඒ වගේම ජනවාරි 26 වෙනිදා අරාබි මොහොතට උන් අරගෙන ආවා USS ඒබ්‍රහම් ලින්කන් එයාක්‍රාෆ්ට් කැරියර් එක. මේ කැරියර්ස් දෙක අරන් එන ගමන් විශේෂයෙන්ම එක්සත් ජනපදයේ US බේසස් ගොඩක් තිබෙනවා. සෞදි අරාබියේ, කටාරේ, බහරේනයේ, UAE වල සහ සිරියාවේ ඒ සියලුම US බේස් වලට ammunition, weapons සහ ballistic missiles එක්සත් ජනපදයේ පෙන්ටගනින් ප්‍රවාහනය කළා තිබුණා. ඒ නිසා අපිට තේරෙන්න පටන් ගත්තා යුද්ධයක් ඇති වෙන එකේ සංඥා සලකුණු පෙනෙන්නට තිබුණා. ඒ වගේම මේ සටනට පෙර එක්සත් ජනපදයේ ගිය වසරේ අගභාගයේදී ඉරානයේ නියුක්ලියර් ප්ලාන්ට්ස් තුනකට එහෙම නැත්නම් න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාරයක් එල්ල කරා. A short time ago, the U.S. military carried out massive precision strikes on the three key nuclear facilities in the Iranian regime, Fordo, Natanz, and Esfahan. උන් ප්‍රහාර එල්ල කරපු නගර තුන තමයි ඉස්ෆහාන්, නටාස් සහ ෆෝඩෝර්. එතනින් පස්සේ යුද ගැටුමක් ඇති වුණේ නැති වුණාට මේ ජනතාව ඉරානය තුළ විශේෂයෙන්ම උද්ඝෝෂණය කටයුතු කරන නිසා ඒ සඳහා එක්සත් ජනපදයේ නිතරම කිව්වේ අපි ඩිරෙක්ට් ඉන්වේඩ් එකක් එහෙම නැත්නම් අපි ඍජු ආක්‍රමණයක් සිද්ධ කරනවා මේ ජනතාවට උදව් කරන්න කියලා. කොහොමරි මේ සටන් ආරම්භ වෙන්න පටන් ගත්තේ සෙනසුරාදා උදෑසන ඊශ්‍රායලයේ මුලින්ම ප්‍රහාරයක් එල්ල කරා ඉරානයේ ටෙහෙරාන් නගරයට. ඒත් එක්කම ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු ස්ටේට් ඔෆ් එමර්ජන්සි එක නැත්නම් හදිසි ආරක්ෂණ තත්ත්වයක් ප්‍රකාශයට පත් කරා ඊශ්‍රායල ජනතාවට. ඔවුන් විශේෂම ජනතාවගෙන් ඉල්ලා සිටියා කරුණාකරලා ෂෙල්ටර් වෙන්න, කරුණාකරලා ආරක්ෂිත ස්ථානවලට යන්න කියලා. මොකද ඔවුන් බලාපොරොත්තු වුණා පැය 24ක් ඇතුළත ඉරානයේ ප්‍රහාරයක් එල්ල වෙයි කියලා. උන් බලාපොරොත්තු වුණු විදිහටම පැය 24කින් ටෙල් අවීව් නගරයට ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් උන් බලාපොරොත්තු නොවන දෙයක් ඉරානයේ කරා ඒ වෙලාවේ. ඒ තමයි එක්සත් ජනපදයේ හමුදා කඳවුරු තිබුණා ගල්ෆ් වල, මම මුලින් කිව්වා වගේ කටාවල, බහරේන් වල, UAE වල, සෞදි අරාබියේ සහ සිරියාවේ ඕනේ සියලුම හමුදා ආරක්ෂක බලකොටු වල ප්‍රහාරයක් එල්ල කරා. මේක එක්සත් Oh my God. ජනපදයේ බලාපොරොත්තුනෙත් නැහැ, මේක ඊශ්‍රායලයේ බලාපොරොත්තුනෙත් නැහැ. ඉරානයේ ඒ ප්‍රහාරයත් එක්ක එක්සත් ජනපදයේ අර මම මුලින් කිව්ව USS ඒබ්‍රහම් ලින්කන් එයාක්‍රාෆ්ට් කැරියර් එකකින් F-35, 22 සහ 15 කියන ගුවන් යානා උන් ටෙහෙරානයට මුදා හැරියා. දැඩි ගුවන් ප්‍රහාරයක් එල්ල කරා. මේ ප්‍රහාරයත් එක්ක ඊශ්‍රායලීනු ප්‍රහාරයක් එල්ල කරා ටෙහෙරානයට. මේ ප්‍රහාර දෙකකින් තමයි ඔවුන් කියන විදිහට ඉරානීය ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛාමේනිව ඝාතනය වෙලා තිබෙන. විශේෂයෙන්ම අර ඊශ්‍රායලයේ මුල්ම ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවෙම බොහෝ යුරෝපීය රටවල්, ඕස්ට්‍රේලියාව, ලංකාව, ආසියාව මේ බොහෝ රටවල් වල රාජ්‍යයන් යම් ඉල්ලීමක් කරා උන්ගේ රාජතාන්ත්‍රික නිලධාරීන්ට මැද පෙරදිගින් ඉවත් වෙන ලෙස. මොකද because of the tension කියලා උන් කිව්වේ කරුණාකරලා ඉවත් වෙන්න කියලා. ඒ වගේම එයා ස්ට්‍රයික්ස් සියල්ලම උන් වහලා දැම්ම. විශේෂයෙන්ම කටායාවේස්, එමිරේට්ස් මේ සියල්ලගේම ගුවන් ගමන් උන් නතර කරා. මොකද උන්ට තේරුණා දැන් යුද්ධය ආරම්භ වෙන්න පටන් ගන්න කියලා. කොහොමරි ඊයේ ශ්‍රී ලංකා වෙලාවෙන් පාන්දර 2:30ට පමණ CNN නාලිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු උපුටා දක්වමින් උන් කිව්වා අයතුල්ලා අල් ඛාමේනි ඝාතනය වෙලා තිබෙන. විශේෂම ට්‍රම්ප් එක්ස්පැන්ඩ් වීඩියෝ ට්‍රුත් සෝෂල් එකේ උගේ එක්ස්පැන්ඩ් වීඩියෝ තවමින් කිව්වේ a most evil person in the history is dead කියලා. ඒ වගේම බෙන්ජමින් නෙතන්යාහු කිව්වේ a tyrant is no longer කියලා. කොමාරි ඉරානයේ officials ලයින්නත ඉරානයේ ප්‍රධාන හමුදා නිලධාරීන් කිසිම කෙනෙක් තවම සහතික කරලා නැහැ ඛාමේනිව ඝාතනය වුණාද කියලා. නමුත් බොහෝ වෙලාවට අල් ජසීරා සහ CNN මාධ්‍ය කියන්නේ ඉදිරි පැය 24 ඇතුළත ඔවුන් මේක ප්‍රකාශයට පත් කරයි. නිල වශයෙන් එහෙම වුණොත්
අවුරුදු 42කට පස්සේ ඉරානයේ පාලනය කරපු යකඩ හස්තයෙන් ඉරාන ජනතාව මිදෙනවා. විශේෂයෙන්ම 1979 තමයි මේ අරාබි විප්ලවය ඇති වෙලා අර පල්ලවි රජපෞල පළවා හැරලා ඉරානය කාමේනිවරුන්ගේ නැත්නම් මේ දැඩි මූලධර්මවාදී ඉස්ලාම් භක්තිකයන්ගේ අතරපත් උනේ. මේ කරුණු පිළිබඳව මම අද උදෑසන දැක්කා. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මාකෝ රූබිගෙන් ප්‍රකාශයක් අහනවා, ප්‍රශ්නයක් අහනවා විදේශ මාධ්‍යවේදියෙක්. දැන් මොකද වෙන්නේ ඉරානයේ සුප්‍රීම ලීඩර් ඝාතනය වුණා නම් කියලා කියනවා. අපිට කෙලින්ම කියන්න බෑ මේක තමයි සිද්ධ වෙන්නේ කියලා. හැබැයි බොහෝ වෙලාවට ඉරානයට වෙනිසුලාට අත්වෙච්ච ඉරණමක් වෙන්න පුළුවන්. ට්‍රාන්සිෂන් පීරියඩ් එකකට යන්න පුළුවන්. තාවකාලික නායකයෙක් වෙන්න පුළුවන්. ඉන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් ඕන්ට කැමති කෙනෙක් ඕන්ට පත් කරගන්න අයිතිය තියෙනවා කියලා. මේක තමයි ඉරාන ඊශ්‍රායල් එක්සත් ජනපද ගැටුමේ වර්තමාන තත්ත්වය.